ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ඔයාට වාහන කීයක් තියෙනවද කියලා. මෙයා උත්තර දෙනවා මන් දන්නේ නැහැ. මට ගණන් කරගන්න බෑ එච්චරටම තියෙනවා කියලා. ඒක නෙමේ කතාව. එදා දුප්පත්කමෙන් මිරිකී ඉඳපු පුහුණු වීම කරන්න හරියමං සපත්තු දෙකක්වත් තිබ්බේ නැති රොනාල්ඩෝම තමයි අද වෙද්දී ලෝකෙ ලොකුම සපත්තු සමාගම වන නයිකි සමාගමක ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් ඇග්‍රීමන්ට් එකක් ගහලා ඉන්නේ. ගොඩක් අය කියනවා රොනාල්ඩෝ වාසනාවන්තයෙක් කියලා. නෑ පුතා. අදටත් ඔයාලා අපි හැමෝටම වඩා රොනාල්ඩෝ මහන්සි වෙනවා. මතක තියාගන්න වාසනාවන්තයින්ට වඩා උත්සාහවන්තයෝ කඩාගෙන ඉහළට යනවා. වාසනාවන්තයින්ගේ වාසනාව ඉවරුන දාට සෙල්ලම ඉවරයි. එකේ ඉඳන් ලක්ෂයට ගණන් කරලා බිලියන ප්‍රතියෙක් වෙච්ච මිනිස්සෙක් ඉන්නව දන්නවද? ඔව් ඒ තමයි ලෝකයේ අංක එකේ YouTuber Mr Beast. Mr Beast එහෙම නැත්නම් ජිමි ඩොනල්ඩ්සන් කියන මේ කොල්ලා YouTube එකට වීඩියෝස් දාන්න පටන් ගන්න 2012 දී. සමහර ඒවාට views ආවත් මෙයාගේ ගොඩක් වීඩියෝස් වලට මුල් කාලේ views ඇවිල්ලාම තිබ්බේ නැහැ. හැබැයි ජිමි මේ වැඩේ අතහැරලා දානව වෙනකොට කරේ YouTube එකේ හැසිරීම ගැන හොඳ අධ්‍යයනයක් කරපු. මෙයාට ටික කාලයකදී තේරෙනවා මිනිස්සු ගොඩක් බලන්න කැමති high effort එකක්. එහෙම නැත්නම් ගොඩක් ලොකු උත්සාහයක් අරන් කරන වීඩියෝස් කියලා. 2017 දී මෙයාගේ ඔළුවට එනවා absurd idea එකක්. සිංහලෙන් කිව්වොත් විකාර මහ පිස්සු අදහසක්. එකේ ඉඳන් ලක්ෂයට ගණන් කරන වීඩියෝ එකක් දාන්න. 94,042, 94,042, 94,000. හැබැයි මේ අදහස මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු උත්සාහයක් අරන් කරන high effort stunt එකක්. මෙයාට මේ වීඩියෝ එක ෆිල්ම් කරන්න පැය 40කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ජිමිගේ පරීක්ෂණය සාර්ථක වෙනවා. මෙච්චර මහන්සි වෙලා කරපු වීඩියෝ එක පැය ගාණක් ඇතුළත වෛරල් වීඩියෝ එකක් බවට පත් වෙනවා. එදායින් පස්සේ ජිමීව අපි හැමෝම දන්නේ මිස්ටර් බීස්ට් කියලා. එතනින් නැවතුම් නැති මිස්ටර් බීස්ට් පස්සේ කාලෙකදී හොයා ගන්නවා ගොඩක් මහන්සි වෙලා කරන වීඩියෝස් වගේම ගොඩක් සල්ලි වියදම් කරලා කරන වීඩියෝස් නොත් මිනිස්සු බලන්න කැමතියි කියලා. ඊට පස්සේ මිස්ටර් බීස්ට් තමන් උපයන සල්ලි තමන්ගේ වීඩියෝස් ඇතුළෙම වියදම් කරන්න පටන් ගන්නවා. මෙයාගේ මේ කෝටි ගණන් වියදම් කරලා කරන වීඩියෝස් මුළු ලෝකෙම මිනිස්සු බලන්න ගද්දී තරඟකරුවෙක් කියලා කෙනෙක් අහලකවත් නැති තරම් දුරක් මිස්ටර් බීස්ට් දුවලා ඉවරයි. අද වෙද්දී YouTube ලෝකේ රජ කිරුළ තමන්ගේ ඔළුව දාගෙන ඉන්න මිස්ටර් බීස්ට් කියන්නේ ලෝකේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයක් හිමි YouTube විතරක් නෙවෙයි අවුරුදු 27න් මිලියන නෙවෙයි බිලියන ප්‍රතියෙක් වුණ කොල්ලෙක්. 2012 වසරේ ජිමි YouTube පටන් ගද්දි එයත් ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක්. 2012 ඉඳන් 2017 වෙනකන් ජිමි කියන්නේ කරන ගොඩක් දේවල් අසාර්ථක වුණ කෙනෙක්. හැබැයි එයයි ඔයයි වෙනස් වුණ එකම තැන එයා උත්සාහය ඇතෑරපු නැති කෙනෙක්. 2026 ඔයා ඇතෑරලා දාන අවස්ථාවක් අල්ලන් ඉඳලා අනාගතයේ දවසක මිලියන බිලියන ප්‍රතියෝ බිහි වෙයි. සමහර විට වැඩේ ඇතෑරියේ නැත්නම් තව අවුරුදු 7-8කින් මම සද්දෙට කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයාගේ කතාව වෙයි.